හායි යාළුවන් හායි යාළුවනේ ඔන්න ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙනවා තවත් එක ගේම් ප්ලේ එකක් එක්ක. හරි ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ කවුරුත් දන්න අහලා තියෙන ඉන්දියන් බයික් ඩ්‍රයිවිං 3D කියන ගේම් එක. බලමුකෝ. හරි අපි නිකම් ප්ලේ කරමු. ඒ කියන්නේ මේකේ මිෂන්ස් තියෙනවා, චැලෙන්ජස් තියෙනවා. මේ බට් අපි ප්ලේ කරන්න යන්නේ මේ මොකද්ද නිකන් මේ නෝමල් එක. يعني කිසි ටාස්ක් එකක් නැහැ. ඕපන් වර්ල්ඩ් ඕන එකට ප්ලේ කරගෙන යන්න පුළුවන්. මම මේකේ මේ කස්ටම් කරලා තියෙන්නේ. අපි අද යන්නේ මොකක්ද ඒ උනේ? හරි අපි ආයෙ දෙමු. අපි අද යන්නේ කියන්නේ අනේ මිනිස්සුන්ට වෙඩි තියනවා. ග්‍රැෆික්ස් එච්චර නැහැ කියලා මම දන්නවා. මේ තව අර ගේම් ලොස්ට් එකේ හැදෙනවා පට්ට ග්‍රැෆික්ස්. අන්න ග්‍රැෆික්ස් කියන ගේම්ස්. අපි ගෙදර ගාවින්ම සුබ මොහොතින් වැඩේ පටන් ගමු. පාරේ දැස්සා ගන්නකොට මොකද්ද ගන්න තුවක්කුව මේක. මේ කරන්න ඕන කාර්යද මේ ඇන්ටියක්. ගන්දු ආනේදා තව තැනකට යන්න ඕනේ. يعني මේ ළඟම තමයි. තව ස්පොට් එකකට මොකක් හරි යුප්පි මලබගුලේ පොලිසිය ඇතයි. පාර බැගින් එන්න මනස් නැද්ද දුද්දා? දම් දෙන්නේ ඉතින් එකම එක දෙයයි. මේ යන්නේ ගත්තාම දිගටරාට පොලිසියෙන් එනවා. ඒකට කරන් තියෙන්නේ මෙන්න මේක. දෙකන්න පස්සට දීවා. පස්සට සද්දෙට දෙන්න. දෙක උස්සලා ගත්තා රොකට් ලොන්චර් එක. මල මගුලයි ළඟට වැදුණු එකයි. තව වැඩ ඉන්නද වැඩ ඉන්නේ වැඩ දාන හිට කෙනෙක් නෑ. අයියෝ වැදුන්නේ ඔවට සැලෙනවාද මල්ලි. අපි ඒ වැදුනෙත් නෑ. ආයෙදිව ඒ වැදුනෙත් නෑ. වැඩෝ ඉන්නෝ නම් එන්න වැඩෝ. මේකේ මැප් එක ගන්න සයිරන් එකක් ඇහෙනවා. නා නේ 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 साले कर दे पुरानी में और बोला को बोला
මේ මට කමෙන්ට් දාලා තිබ්බා සමහරු මේ ෆ්‍රී ෆයර් ඕපන් වර්ල්ඩ් කියලා. ෆ්‍රී ෆයර් ඕපන් වර්ල්ඩ් නෙමෙයි. ඕපන් වර්ල්ඩ් නම් වාහන පදින්න පුළුවන්. වාහන පදින්න පුළුවන් ෆ්‍රී ෆයර් එකේ. ෆ්‍රී ෆයර් ප්ලේ කරන්න කියලා තිබ්බා. මම ප්ලේ කරනවා. වලින් මේක ප්ලේ කරන්න. මේක හරියන්නේ. තව මර්ඩර් එකක් දෙකක් විදියට විදියට නෝද. ලේ ලේ එකොටනේ කලබලේ මගේ වාහනේ හරි අපේ අම්මා කතා කරා zoom out කරා ඔල්ලා දීප්පා වයි තව එක්කෙනෙක් වැඩ දාන්න එනවා එයාට සෙට් එක හම්බෙන්නේ කවුද වැඩ දාන්නේ පස්සේ ඉවරයි අයියෝ මොකද්ද හරි මේක හරියන්නේ නැහැ දැන් zoom करा zoom out करा ළඟට දුවන්න නැත්නම් මේකෙත් අර ගෑස් ස්ටව් එකක් වගේ සැන්ටි අඩු වෙන්නේ නැහැ වෙලාවට මේකේ දුවන දින්න ඒකත් ඉවරයි තාතා ළඟට අනියෝ මේ ග්ලිච් වෙලාද කියලා ගන්න එයාට
නවත්තන්න එපා. මේක හරියන්නේ අපි බය නෑ. නෑ ජිංකිචිකාදී ගෙදර කොතනද? උතුරුහාමිගේ ගෙදර කොතන? උතුරුහාමිගේ ගෙදර කොතන? වෙලාව කියනවා උණ කොතනද? වෙලාව කියනවා උණ මෙතන. මේකේ ගෑස්ටගේ ගෙදර කොතනද? මට ගෙදරින් වැඩක් නැහැ. දැන් අපි යම් පැලෑන් එකක් පදින්න. පැලෑන් ඉන්න මේක තමයි පැලෑන්. මගුල ඒකත් වැඩි කරගන්න නැගිට්ටා. මේකද නැත්තම් ඊට හැ පැත්තේ මෙතන ලොකු පදින්න බැරි වැඩි. කොයි ඊට හැ පැත්ත එකක් තියෙනවද? මම එකක් පැද්දානේ කලින්. අවුල නැහැ වාහනේ චූටි කටයක් දාලා බලමු මට. අච්චර ලොකු එකක් පදින්නම් බෑ. නෑ චූටි ප්ලේන් එකක් තිබ්බා. ඒක මේකද? ඔව් මේක තමයි. ඒක අප්ඩේට් කරලා නේ. කලින් තිබ්බ හිස්ටරි එක. එහෙම නෙමෙයි. ඩිජිටල් දාන්න පුළුවන්. IoT එකද තිබ්බේ තමයි. ෂෙල් එකකද? ඔන්න ඒ ටික දුවලා යමු. ශරීර සෞඛ්‍යයට හොඳයි නේ සුද්දා. Indian no. තේ ගහන්න පුළුවන්ද පුතේ? අම්මේ අවුලක් නැහැ. වාහනයක් අතෙන් නැද්ද පයින් යන්න ගියොත් වෙලා යනවානේ. මේක oh shit වෙලා දුට කයින් ගියෝ එතව වෝස්ට් දෝ බටෝ
කොහොමද අදර හිරු නිවුස් බාන්නේ හිරු බෑනම් දෙරන බෑනම් සරණවාණිය රෑ නිවුස් යන්නේ හිරු බලන්න හරි සෙඩ් එකත් ඉවරයි තාම නාද පොදු දේපල වෙන බිල්ඩින්ග් කඩුනන්ද නෑ ළඟ තියෙන Boleh kita Rupandia Kandia Aidana wanita hitana ai mami කියන්නේ දැන් මගේ කට නම් ඇයි මට මේ හිල්ල කියන්නේ හින්දේ යන්න කියන්නේ නැහැ කොහෙද ගහන්නේ හරි ඔන්න අදට මේ ගේම් ප්ලේ එක නවත්තනවා තව දෙයක් කියන්නේ මේක තමයි මේකෙන් මගේ අඩු වෙලා තිබ්බ ගේම් ප්ලේ එක මම හිතන්නේ හරි මම දැන් මේ ගේම් ප්ලේ එක නවත්තනවා ඊට කලින් චූටි දෙයක් කියනවා මම තව ගෑන්ස්ටර් වේගස් ගේම් ප්ලේ එකක් ගේන්න ඉන්නවා දෙසැම්බර් 3 වෙනිදාන් පස්සේ ඒක දානවා අනිවාර්යෙන් බලන්න ඕනි. හරි එහෙනම් subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් සුදා ඇස්සට